ආයුබෝවන් තෙරුවන් සරණයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ වරම් මාලාවක් තියනවා කියලා වරම ඇවිල්ලා වරම හින්දා උන් හිටි තැනුත් නැතුව ගිහිල්ලා කන්න බොන්නවත් නැතුව ගිහිල්ලා අසරණ වෙච්ච අය ගැන හැමදාම ඇහෙන කතන්දරයක් මේක හැමදාම කතා කරලා කියන්නේ අසරණ වෙනවා ඇත්තම කතන්දරේ එහෙම වෙනවා නම් එතන තියෙන ගැටලුව මොකද්ද අන්න ඒක සාකච්ඡා කරන්න තමයි අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඇත්තටම කතා කරනවා නම් මේ වරම්මාලාවල ස්වභාවය තමයි වරමක් කියන්නේ ඥාති බලවේගයක් හෝ සංසාරයෙන් ආපු ඥාති බලවේගයක් නැත්නම් වරමක් කියන්නේ එහෙම දෙයක්. සංසාරයෙන් හරි මේ ආත්මෙන් හරි සම්බන්ධ වෙච්ච ඥාති බලවේගයක් අපිට දෙන්නේ එයාලට පින් ගන්න සහ අපිට යහපත කරන්න. අන්න එහෙම කරන්න ආපු වරම්මාලාවක් නිසා කෙනෙක් නන්නත්තර වෙනවා නැත්තම් අසරණ වෙලා කන්න බොන්න තත්ත්වෙත් නැති වෙනවා කියනවා නම් එතන විශේෂ කාරණාවක් තියෙනවා. පළවෙනි කාරණා වශයෙන් අපි ගණන් ගන්නවා ශරීරයේ බඩේ කැක්කුමක්, බඩ පුරුව දැමිල්ලක්, ගැස්ට්‍රයිටිස් ගතියක්, කොන්දේ කැක්කුමක්, කකුල් කැක්කුමක් ආදී වේදනා දෝෂ තියෙනවා නම් නිතරම බඩේදී යනවා නම් වමන යන්න හදනවා යන්නේ නැත්තම් බොහෝ වෙලාවට මෙන්න මෙයාගේ ශරීරයේ කඳ තුල බඩ තුල විනයක් තියෙනවා. අපි කියන කඳේ විනයක් තියෙනවා කියලා කියනවා. විනයක් කියන්නේ කැවිච්ච දෙයක්. මෙන්න මේ කැවිච්ච දෙයක් නිසා මෙයාට අවහිර වෙනවා. කැවිච්ච දේ වරමට එන ඥාතියෙත් දෙන්නවා විනයකුත් තියෙනවා. එතකොට කාරණා දෙකක් සිද්ධ වෙනවා. දැක්කහම පේන්නේ වරම විතරයි විනය පේන්නේ නැහැ උඟ දෙනෙකුට. එතකොට අර මිනිස්සයා වරන් හදන්න ගිහිල්ලා අතේ තියෙන සියලුම දේපොළ ටික නාස්තිකෙන් ණයත් වෙලා අවසානයේ ඉඳුන් හිටින්න නැති වෙන තත්ත්වයට හැදෙනවා. මොකද වරන් කිව්වහම මිනිස්සු හරි කැමති වරන් ගන්න. තව කාරණාවක් කියන්න. වරම කියන්නේ කොටිවලිගේ අල්ලගත්තා වගේ තමයි. කොටිවලිගේ අල්ලගත්තා වගේ තමයි වරම් මාලාව. මේකට බහිනවන්නම් නිවැරදිව බහින්න ඕන, වැරදි නොකර ඉන්න ඕන. එහෙම කරන්න පුළුවන් කෙනෙක් වරම් මාලාවක් එනවනම් අන්න එක පැහැදිලිව බැස්සොත් ඒ මනුස්සයාට කරදරයකින් තොරව හැබැයි කැපවීම කරන්න වෙනවා. කැපවීම කරන්න බැරි කෙනෙක් මෙන්න මේ වරම් සම්බන්ධයෙන් කටයුතු කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක බොහෝම භයානක තත්ත්වයක් ඇති වෙනවා. ඒ භයානක තත්ත්වෙදී තමුන් ඔත්පොළ වෙන්න පුළුවන්, ඊගාවට නන්නත්තර වෙන්න පුළුවන්, පෞල් කඩාකප්පල් වෙන්න පුළුවන් සහ ඊගාවට ජීවිතේ පවා අහිමි වෙනවා. මේ නිවැරදි විදිහට මේ කටයුතු නොකළොත් ඒක හින්දා දේව සාප වලට ලක් වෙන්න ලෑස්ති වෙන්න එපා. මේ වරම් මාලාවක් කරනවා නම් හරියට දෙවියෝ වෙනුවෙන් කැප වෙලා ධර්මයේ වෙනුවෙන් කැප වෙලා ඒ කාරණා කරගන්න පුළුවන් අය වරන් ගන්න හදන්න. අනිත් අය පුළුවන් හැමෝටම වරන් එන්නේ නැහැ. මේ වරන් අයින් කරන්න බැරි කොටසක් තියෙනවා සහ වරන් අයින් කළ යුතුම කොටසක් තියෙනවා. අන්නේ කොටස් දෙක තෝරගන්න. අයින් කළ යුතු කොටස අයින් කරන්න බැරිම කොටස විතරක් වරන් ගන්න. එහෙම නැතුව ගියොත් එහෙම අවසානයේ වරන් කියලා මම දැකලා තියෙනවා පෙරහැරවල් දාගෙන එක එක තැන්වල මහා පරිමාණයෙන් වරන් දරුවෝ කියලා රතු සලු දාගෙන සුදු ඇඳගෙන යනවා. හැබැයි මෙතනින් කී දෙනාකටද ස්ථිර වශයෙන් වරමක් පිළිහිටන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ස්ථිර වශයෙන් වරමක් පිළිහිටවන්නේ සංසාරයෙන් වරම් මාලාවක් තිබිලා ඒ ඇවිල්ලා ඒ වරම් මාලාවට අදාළ විදිහට සීල කාරණා ඉෂ්ට සිද්ධ වෙලා මේ දරුවත් ඒ ක්‍රමයට හැඩගැහිච්ච කෙනෙක් නම් පමණයි. අන්නේ වරම් මාලාව සුදුසු නැති අය ඇවිල්ලා යනවා. පළවෙනි වකවානුවේ වරම් මාලාවක් එනකොට වෙන සිද්ධියක් තමයි බොහෝම අසරණයි. ඒ කියන්නේ පළවෙනි වකවානුවේ අපිව පරීක්ෂා කරන තමයි වරම් මාලාව ලැබෙන්නේ. අපි ඒකට නතු වෙන්නේ නැත්තම් ඒ වරම් මාලාව නැතිලා විශේෂයෙන්ම අලුත් වරම් දරුවන්ට කියන්න ඕන කාරණාවක්. අලුත් වරම් දරුවන්ට කියන්න ඕන කාරණාවක් තමයි වරම ආපු හැටිය දේවාල හදාගන්න එපා. මම උකට කලිනුත් ওই වීඩියෝ වල දාලා තියෙනවා. වරන් ආපු හැටිය දේවාල හදාගන්න එපා. ටික කාලයක් පහන් තියන්න අවුරුද්දක් විතර. තියෙනකොට පහන් කණුවක් හදන එකයි දේවාල හදනවා කියන එකයි පහන් කණුවක් හදාගෙන දෙවියන්ට තියෙනකොට ඔන්න වරම් මාලාව පිරිසිදුර යනවා. තමුන්ටත් ඒ වරමට හැඩ ගැහෙන මට්ටමට ඇවිල්ලා සිල් සමාදන් වෙන බණ භාවනා කරන්න පුළුවන් නම් ඔන්න වරම් මාලාව හදාගෙන යන්න පුළුවන්. ඒකට අපි කලින් කතා කරපු කාරණේට යනකොට වින දෝෂ නිසා තමයි ඔය වරමේ ප්‍රශ්න ඇති වෙන්නේ නන්නත්තර වෙන්නේ. ඊගාව කාරණේ තමයි වරමක් වගේ පෙවුනට තමුන්ගේ අම්මා තාත්තා ඥාතියෙක් හරි ඇවිල්ලා ඉන්නේ වරමට නෙමෙයි. එයා ඇවිල්ලා තියෙන්නේ තමුන්ව ගෙනියන්න. දැන් පහුගිය වකවානුවේ මට එහෙම සිද්ධියක් වුණා. මම දන්න කෙනෙක් මට කතා කරපු කෙනෙක් දරුවෙක් ආවා. ඒ දරුවගේ ආච්චි ඇවිල්ලා තියෙන්නේ ගෙනියන්න.
හැබැයි මේගොල්ලෝ දැකලා තියෙන්නේ වරමක් වගේ. අන්න ඒ වගේ කාරණා තියෙනවා. එතකොට ඇවිල්ලා කතා කළාම කියනවා මම ආවේ ගෙනියන්න ආදරේට. ඉතින් ආදරේට ගෙනියන්නේ ණයත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ අවබෝධයේ ස්වභාවනේ. එතකොට හිතා ගන්නකෝ එයා ගාවට යන එක තමයි මේකේ ස්වභාවය. එයා හිතනවා ගෙනිච්චනම් මම ආදරෙන් රැක ගන්නවා. එයාට තේරෙන්නේ එහෙමනේ. ඒකින්ද එයාට තේරෙන්නේ නැහැ. විශේෂයෙන් අපි හිතමු ඊගාවට පිම් මදි ඥාති කකුල් දෙකේ ඉඳලා උඩට එනවා. ඊගාවට ඒ වගේ අවහිරතා කවුරු හරි හෝනියමක් කළා තිබුණොත්. ඒ කියන්නේ වත්තට භූමියට ඒවත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මූලික වෙන්නේ කඳේ දෙයක් තියෙනකොට සහ තමුන්ට අවහිරතා තියෙනකොට. මෙන්න මේ කාරණා පැහැදිලිව තෝරගෙන ඒ වරම්මාලාවක් කරනවා නම් ඊගාවට අර කියපු පිළිවෙලට ධර්මානුකූලව වරම්මාලාවකට යන්න ඕනේ. ධර්මානුකූලව වරම්මාලාවකට ගිහිල්ලා ධර්මය හරියට අදාහගෙන ඉස්සරහට යන කෙනෙකුට පළවෙනි වකවානුවේ දෙන්නේ මොනවද? පළවෙනි වකවානුවේ දෙන්නේ ස්ථීරව පණ්ඩක් කියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ තමුන්ට දෙන්නේ පොල් තෙල් ටිකක් ඕනනම් ගෙනල්ලා තමුන් කැමති ගාණක් තියලා වැඩේ තියෙන වැඩක් කරගෙන යන්න පුළුවන්. අන්න එහෙම කාලයක් වැඩ කරගෙන යන්න ඕන. එහෙම කරගෙන යනකොට අපිට බලය වැඩි වෙනවා. බලය වැඩි වෙනකොට හිතට දෙන්න ගන්නවා මෙන්න මෙහෙම පණ්ඩක් තියන්න. නැත්තම් ඥාති ඇහිල්ලා කියනවා පුතේ මේ දරුවට මෙන්න මේ පණ්ඩක් නියම කරනවා අද ඉඳලා. ඈ අන්නේ අවසර ලැබෙනවා. කාලයක් වැඩ කරනකොට අවසර එහෙම ලැබිලා ඒ තමුන් ස්ථාවර වෙන්න කාලයක් කරනවා. මේ අවුරුද්දෙන් දෙකෙන් කෙරෙන්නේ නැහැ. අවුරුදු 3ක් විතර යනකොට හොඳට ස්ථාවර වෙලා අපල දෝෂ දුරු වෙලා එහෙම යනකොට තමයි මේ ශක්තිය ලැබෙන්නේ. හුඟක් කිව්වනේ අමාරු වෙලා තියලා. අමාරු වැටුණා නම් අමාරු වැටෙන්නේ අපි නිවැරදි ක්‍රමවේදයට මේක නොකිය නිසා. නන්නත්තර වෙන්නේ නැහැ කොයිම මොහොතකවත් වරමක් තියෙනවා නම් පැහැදිලිව ඒ පැහැදිලි නැති වරම් මාලාවක් නිසා තමයි නන්නත්තර වෙන්නේ. අපැහැදිලි වරමක් නෙමෙයි එහෙනම් දෝෂයක්. දෝෂ තියාගෙන වරන් කියලා ඇඟ හෙල්ලෙනකොට බල කරගන්න එපා. හරියට තෝරගන්නකම් කිසිම වරම් පූජාවක් තියන්න එපා කියලා මම නැවත නැවත මතක් කරනවා. ඒක විශේෂයෙන් කියන්නේ මේ හැමෝටමගේ යහපත පිණිසමයි. අන්නේ තොරතුරු හරියටම තෝරගෙන පිරිසිදු වරම් මාලාවක් හදාගන්න හැමෝටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඊශ්වර මහදේ හාමුදුරුවෝ සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ත්වන් සරණයි.